Welcome to my YouTube channel. අද මම යන්නේ අලු පුහුල් ව්‍යංජනයක්. හැමෝම වගේ මේවා හදන්න දන්නවා. ඒ වගේම තමයි මේවා හැමෝම කාලත් ඇති. මගේ channel එකේ ඉතින් මම දාන්නේ ඉදිනදා හදන කෑම ජාති තමයි. එහෙනම් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම මේක සුද්ධ කරගන්න ඕන. පොතු ටික සුද්ධ කරලා ඇට ටික අයින් කරලා කෑලි වලට කපා ගන්න ඕන. කපාගෙන සෝද ගන්න ඕන. පුල් කෑල්ල පොතු ඉවත් කරලා සෝදලා කෑලි වලට කපා ගත්තා. දැන් මම හදන්නේ ඒකට අවශ්‍ය කරන හාල් පොල් ඒ ටික බෙද ගන්න තමයි හදන්නේ. එහෙනම් බලමු. ඉස්සෙල්ලම මම හාල් අර ටික දා ගන්නවා. ඊට පස්සේ පොල් ටිකක් දා ගන්නවා. ඊට පස්සේ එනසාල් ඇට දෙක තුනකුයි තව මේ තියෙන කොත්තමල්ලි ඇට ටිකකුයි ඒ ටික ඔක්කොම එකට දාලා එක සැරේම බෙද ගන්නවා. මේ ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕන. සමහර අය හිතාවි මේ අපි මොකෝ දන්නේ නැද්ද ඊළවලුවක්වත් හදාගන්න කියලා. නෑ එහෙම එක නෙමෙයි. මම මේ ආසාවෙන් කරන channel එක මගේ. ඉතින් මං ගෙදර උයන දේවල් තමයි වීඩියෝ කරන්න හිතුන වෙලාවට වීඩියෝ කරලා දාන්නේ. එහෙම වරදාවට හදන්න එපා කවුරුවත්. දැන් හාල් පොල් ටික හොඳට බැදිලා තියෙන්නේ. දැන් මම මේ ටික වංගිතිරි දාලා කොටා ගන්නවා. හරි දැන් මම මේ ටික ඉස්සෙල්ලා බැදලා කොටා ගත්තා. දැන් මම මේ අලු පුහුල් කෑලි ටිකට දාගන්න හදන්නේ. ඉස්සෙල්ලම තමයි දාගන්නවා ලොකු ලුණු ටික. ඒ වගේම මම දාගන්නවා සුදු ලුණු. සුදු ලුණු ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ මම දාගන්නවා කරපිංච ටික. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා කොච්චි කරල් ටිකකුත්. ඊට පස්සේ කුරුදු පොතු කෑලි ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම තලාගත්ත ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා අර කොටාගත්ත මිශ්‍රණය. මේක ගලේ ඇඹරුවා නම් හොඳටම සීන්ත වෙනවා. මම දැන් අංගෙඩිය තමයි කොටාගත්තේ. පොඩ්ඩක් කෑලි තියෙනවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා කහ කුඩු ටික. ඒ වගේම දුරු කුඩු ටිකක් එකතු කරගන්නවා. මම එකතු කරගන්නවා ඔලු හාල් ඇට ටිකකුත්. ඒ වගේම අබ ඇට ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම ලුණු ඇට ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම මිටි කිරි ටික එකතු කරගෙන මේක ලිපේ තියා ගන්නවා. මේක හොඳට අපි හැන්දකින් හරි අතින් හරි කවලම් කර ගන්න ඕන. තුන පහ ටික හොඳට මික්ස් වෙන්න. ඊට පස්සේ එහෙම මේක කරලා ලිපෙන් තියා ගන්න ඕන. මම හොඳට දැන් ඒ ටික මික්ස් කරගත්තා. දැන් මම මේක ලිපෙන් තියා ගන්නවා. දැන් බලමු අලු පුහුල් ව්‍යංජනේ තැම්බිලාද කියලා.
තව ටිකක් තැම්බෙන්න ඕන. ෆෝන් එකට රස්නේ වදිනවා. මම ඒකයි මේ උඩට කරලා අල්ලන් ඉන්නේ. තව ටිකක් වහලා තඹ ගන්න ඕන මේක. ඔය ඉන්නේ මගේ චූටි යාළුවෝ දෙන්න. දැන් තැම්බිලා තියෙන්නේ. මම මේක ලුණු බැලුවා. දැන් මම මේක ලිපෙන් බා ගන්නවා. මේක තමයි අලුපුහුල් වෑංජනේ. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මීට වඩා රසට හදන්න දන්න අයත් ඇති. මේ ඉතින් මම හදන විදිහ. වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරලා මගේ channel එක subscribe කරන්න. එහෙනම් හැමදිනාටම බුදු සරණයි ජේසු පිහිටයි.